ගමන් කතා ලොව ජයගත් අය ආයුබෝවන් ඔයාලව ගමන් කතා නාටිකාවේ ලොව ජයගත්ෝ වැඩසටහනට ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ පුංචි කාලයේදී දුක්ඛම් කටුක තත්ත්වයෙන් ලොව ජයගත් තවත් අත්දැකීම් ගැන. ඒ කවුද කියනවා නම් විදුලි ජනක යන්ත්‍රය නිපදවූ මයිකල් ෆැරඩේ මහත්මයා ගැන. එතුමා උපත ලබන්නේ වර්ෂ 1791 සැප්තැම්බර් මාසේ 22 වනදා එංගලන්තයේ සරේ ප්‍රදේශයේදී. සාමාන්‍ය පවුලක උපත ලැබූ මයිකල් ෆැරඩේ දරුවාට කුඩා කාලයේ සිටම දුක්ඛම් කටළු රාශියකට මුහුණ දීමට සිදු වෙනවා. ඉගෙන ගැනීමට අතිදක්ෂයෙකු වුවත් අගහිඟකම් නිසාම පාසල් අධ්‍යාපනය අතරමඟදී අත්හැර දැමීමට පවා සිදු වෙනවා. ඔහු සිය පියා සමග කම්මල්කරුවෙකු ලෙසද කටයුතු කරනවා. පොත්පත් කියවීමේ දැඩි ආශාවකින් පෙළුණු මයිකල් ෆැරඩේ විදුලි බල ක්ෂේත්‍රය කෙරෙහි දැඩි ලෙස උනන්දු වෙනවා. ප්‍රකට විද්‍යාඥයෙකු වූ හම්ෆ්‍රි ඩේවි මහතාගේ දේශනවලට නිතර ඇහුම්කන් දුන් මයිකල් නොපසුබට උත්සාහය තුළින් ඉදිරියට පැමිණ පසු කාලෙකදී විදුලි මෝටරය මෙන්ම විදුලි ජනක යන්ත්‍රය ඇතුළත් තවත් නිර්මාණ රැසක් ලොවට හඳුන්වා දෙනවා. ලෝකයේ විවිධ ස්ථාන විදුලි ආලෝකයෙන් වර්ණවත් වන විට තෝමස් අල්වා එඩිසන් මහත්මයා මෙන්ම මයිකල් ෆැරඩේ මහත්මයාවත් සැමදා මතකයේ රැඳෙනවා.